අපි දැන් ඉන්නේ පබා ෂූට් කරන තැන. ඔයගොල්ලෝ හැමදාම ආදරය කරන පබාගේ චරිතය. හැබැයි ඒගොල්ලෝ දන්නේ අපි අද එනවයි කියලා. අපි බලමු මොනවද ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ කියලා. අපි දැන් ඉන්නේ පබා එනක. එයා දැන් ඉන්නේ. පබාගේ ජනප්‍රිය පාට නිසා උපේක්ෂාගේ පාට වෙනස් වෙන්නේ නැද්ද? සම්පූර්ණයෙන්ම වෙනස්. උපේක්ෂා කියන්නේ මේ ගොඩක් charm colors වලට කැමති. ඒ කියන්නේ dull colors කිව්වොත් ඒකට හේතුව තමයි මගේ personality එක. මම කැමති නෑ කවුරු හරි මගේ දිහා බලද්දී ඒකට එක ඇහැ මගේ ඇඳුමට යනවාට. මම කැමති ඒගොල්ලෝ මගේ මූණ දිහා බලනට. ඉතින් ගොඩක් bright colors ඇඳොත් ඒගොල්ලෝ වෙන කොහේ හරි බලනවා මුණ්ඩ කලින්. ඉතින් හැබැයි පබා කියන්නේ ගොඩක් කමර්ෂල් ඩ්‍රාමා එකක්. ඉතින් ඩල් කලර්ස් පාවිච්චි කරන්න බෑ. ඒතර තිරයට ලස්සන නැහැ. ඉතින් ගොඩක් බ්‍රයිට් කලර්ස් වලට යන්නේ. බ්‍රයිට් ෂේඩ්ස් වලට. ඉතින් yeah. ඒක තමයි තියෙන වෙනස. පබාගේ අහිංසක පාටට සර් නම් අහුණා. මිනිස්සු අහුනේ නැද්ද? මිනිස්සු තහුවෙලා තියෙනවා ඇත්තටම. මේ හැබැයි ඒ අහිංසක පාට උනේ ගත්තේ ඇඳුමින් නෙමෙයි අනිවාර්යෙන්. like එකෙන් කම ඩ්‍රාමා එකේ මූණෙන් තමයි අහිංසක පාට තිබුණේ. ඉතින් yeah. හැමෝම අහුවෙලා තියෙනවා අහිංසක පාටට. මේ අනිවිදට පබා ඉවරෙන්නෙම නැති පාටක් නේද? අනිවාර්යෙන් පබා ඉවර වෙනවා එපිසෝඩ් 300න්. yeah, that's a target. ඒ ඔගොල්ලෝ ආදරය කරන පබා. දැන් පබාගෙන් පස්සේ ඊළඟට අපි යන්නේ ඔගොල්ලෝ තවත් ආස කරන චරිතයක්. ඒ තමයි හිමාලි. හිමාලි කිව්වට ඇත්තම නම පියුමි. අපි බලමු එයාට මොනවද පාට පිළිවෙලද කියන්න තියෙන්නේ කියලා ෂූට් එකේ. දැන් පබා ටෙලිනාට්‍යයේ ඇත්තටම වල පිසු පාටයි. ඇත්තටම මෙහෙම පාටක්ද තියෙන්නේ? නෑ ඇත්තටම හිමාලිගේ සමහර ලාට පාට වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහට. දැනට මේ පාට තමයි දිගටම යන්නේ. පිස්සු නෙවෙයි ගතික ස්වභාවය. එයාලා තාම ෂූට් එකේ. අපි දැන් මේ ඉන්නේ පබා ටෙලිනාට්‍යයේ අයියාගේ චරිත නිරූපණය කරන සරත් චන්ද්‍රසිරිව හම්බෙන්න. සරත් චන්ද්‍රසිරිගෙන් පබා ටෙලිනාට්‍යයට එකතු වෙච්ච කළු පාට ගැන දැනගන්න. මේ ඉන්නේ පබාගේ අයියා සරත්. අපි යාගෙන් අහමු පාට ගැන. ඔයාගේ කළු පාට හින්දාද මේකේ කළු චරිතයක් හම්බුනේ? මගේ පාට හින්දා නෙමෙයි මං හිතන්නේ මේ චරිතේ පිටපත පුරාම ලියලා තියෙන්නේ කළු චරිතයක් විදිහට තමයි. නමුත් ඒ කළු චරිතය හරි සුන්දරයි. ඒක කළු පාට විතරක් නෙමෙයි. ඒකේ පාට ගොඩාක් තියෙනවා. සුදු පාට, රතු පාට, කහ පාට. මම හිතන්නේ මේ නාට්‍ය පුරාවටම තියෙන හැම පාටකින්ම හෙබි චරිතය තමයි සමගිපුරු වසන්තගේ චරිතය. අපි දැන් පබා ලොකේෂන් එකෙන් සමු ගන්න හදන්නේ. අපි සමු ගත්තට පබා තවත් පාට ගොඩාක් එක ඔයගොල්ලොත් එක්ක ඉදිරියටත් ඉඳීවි. එහෙනම් යන්න අවසර. සඳලු තලේ නිල් මිනි දල්වා හද කලඹ හිනාමල් පුබුදයි ඔබ ඇතයි මාදිලිඳු නිසා සිහිනෙන් එන්නම්මා යන්නට කැන්දා